ඕනගේ දැන් ලීගැලිටි එක නීතිමය තත්ත්වය ඕනගේ එක්ස්පෙක්ටේෂන්ස් මැච් වෙන සර්ච් රේන්ජ් එකක් තියෙන්න ඕනේ. ඒකට අඩුවෙන් දාන්න බෑ මේ වැඩිපුර මිනිස්සු ගෙන්න ගන්න කියලා. ඒක තමයි නීතිය. එහෙම කරන අය ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. දැන් සාමාන්‍ය රිවියුස් කරන්න බෑ. ලක්ෂ 9ක් ඉල්ලන ගේට කවුරු හරි ඇවිල්ලා ලක්ෂ 5ක ඔෆර් එකක් දාන්න ඕනේ කිව්වොත් ඒකත් ගන්න ඕනේ. අරන් ගිහලා. ඒත් වෙලා ඉන්නේ අපේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක. දෙවෙනි එපිසෝඩ් එකේදී අපි කතා කරා ඔයා බයර් ජර්නි එකේ ෆස්ට් ස්ටෙප්ස් ටික ගන්න කොහොමද කියලා. ඉතින් අපි මේ තුන්වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කම ආ දකින්න සමහර ඒවා ප්‍රයිස් බයි නෙගෝෂියේෂන්, සමහර ඒවා ඔක්ෂන්, සමහර ඒවා ටෙන්ඩර්. ඉතින් මෙන්න මේවා අතර තියෙන වෙනස තමයි අපි අද කතා කරන්නේ. අදත් අපිත් එක්ක ඉන්නවා මදු අය. ඉතින් මදු අය අපිට කියන්නකෝ ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සේල්ස් මෙතඩ් ගැන කතා කරන්න ගියාම සේල්ස් මෙතඩ් අපි මූලිකවම කොටස් දෙකකට බෙදනවා. එකක් ඇවිල්ලා set date of sales. ඒ set date of sales වල තමයි auction, tender, set date of sale එහෙම නැත්නම් අපි කියනවා deadline treaty කියලා. මේ ඔක්කොම එන්නේ set date of sales කියන කොටසේ. ඊට පස්සේ එනවා private treaty. මේ private treaty වල තමයි price by negotiation. එතනින් ගියාට පස්සේ ප්‍රයිස් එක තියෙන්නේ නැත්නම් ඉන්ක්වයරිස් ඕවර් හරි ඔෆර්ස් ඕවර් මේ ඔක්කොම තියෙන්නේ මේ ප්‍රයිවට් ට්‍රීටි වල. එතකොට දැන් මේ ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් මේ කියන්නේ අපි දැන් ඇත්තටම අපි දන්නවා වෙන්ඩර්ගේ එක්ස්පෙක්ටේෂන් කොහෙද තියෙන්නේ කියන එක. එතකොට ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් කියලා අපි ඇඩ්වර්ටයිස් කරන්නේ අපි ඊට පස්සේ ඔයගොල්ලෝ කතා කරලා අහනකොට අපෙන් මොන වගේ ප්‍රයිස් එකකටද මේක ප්‍රොපර්ටි එකට බලාපොරොත්තු වෙන්නේ කියලා අපි දෙනවා පොඩි ඉන්ඩිකේෂන් එකක්. ඒක උදාහරණයක් විදිහට දැන් ලක්ෂ 9ක් ඕන බලාපොරොත්තු වෙන තැනක අපි කතා කරන්නේ around 900 කියලා. around 900 කිව්වට පස්සේ මේක high 8s වෙන්නත් පුළුවන්, early 9s වෙන්නත් පුළුවන්. එතකොට 875 ඉඳලා 925 වගේ බ්‍රැකට් එකක් ඇතුළේ තමයි price එක තියෙන්නේ. ඒක එහෙම කරන්නේ එක හේතුවක් ඇවිල්ලි වෙරලා වෙන්ඩර්ස්ලට ඒ කියන්නේ ගන්න පුළුවන් තරම් වැඩිම ගන්න. මොකද අපි ඒජන්ට්ලා විදියට අපි වෙන්ඩර්ස්ලට වැඩ කරන්නේ කියන්නේ ඕනර්ස්ලට. එතකොට අපි try කරන්නේ පුළුවන් තරම් උපරිම ප්‍රයිස් එක ගන්න තමයි නෙගෝෂියේට් කරන්න පුළුවන් තැනක පටන් ගන්න තමයි අපි ඒ වගේ ඉන්ඩිකේෂන් එකක් දෙන්නේ. ඊට පස්සේ කියපු දේවල් වලින් තියෙන්නේ ඊළඟට ප්‍රයිස් එක ආස්කින් ප්‍රයිස් එකක් තියෙනවා. ආස්කින් ප්‍රයිස් එකක් තියෙනවා නම් මේක ආස්කින් ප්‍රයිස් is 899 නම් ඒ කියන්නේ 899ක් තමයි 8,99,000ක් තමයි ඉල්ලන්නේ වෙන්නගේ ආස්කින් එක. මේකෙදි නෙගෝෂියේට් කරන්න පුළුවන් ඕන තැනකින්. ඊළඟට ඕකේ තියෙන අනිත් එක තමයි ඉන්ක්වයරිස් ඕවර් කියන එක. ඉන්ක්වයරිස් ඕවර් ප්‍රයිස් එක දානකොට ඒකෙදිත් අපි ඕනගේ එක්ස්පෙක්ටේෂන් එක රිෆ්ලෙක්ට් කරන්න ඕනේ. දැන් ඕන එක්ස්පෙක්ට් කරනවා නම් 9,50,000ක් අපිට මේක දාන්න බෑ මේ ඉන්ක්වයරිස් ඕවර් 8,559 කියලා කරලා. එතකොට ඒක අපි අර කිට්ටුව තියෙන්න ඕනේ. යම් හේතුවක් මත ඔය අතරදී අපි දැනගත්තොත් ඕනගේ එක්ස්පෙක්ටේෂන්ස් වැඩි කියලා අපි අරක ටක් ගාලා ඒක රිෆ්ලෙක්ට් වෙන්න ඕනේ අපි ඇඩ්වර්ටයිසින් වල. ඒක වෙනස් කරන්න. අනිවාර්යයෙන්. හරි. මෙන්න මේ වගේ සිනාරියෝයක් එනම් කියනකොයි මම තමයි දැන් බයර්. අනේ අපි හිතමු මම තමයි ඒජන්ට්. දැන් බයර් කෙනෙක් මංගාවට එනවා 800,000 තමයි ඕනගේ එක්ස්පෙක්ටේෂන් එක. හැබැයි ඕන මට කියලා තියෙනවා 750 වලට අඩුවෙන් වාට ඔෆර් එකක් ආවොත් ඒක ගන්න එපා කියලා. ඔව්. බයර් මට 725 නිකන් එක්සැම්පල් එකක් කිව්වොත් 725 ඔෆර් එකක් දැම්මොත් මොකද මගේ ඩියුටි එක තමයි ඒ ඔෆර් එක ප්‍රසන්ට් කරන්න. හැබැයි මට ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා වෙන්ඩර්ගෙන් මේ 750 වලට අඩුවෙන් ගන්න එපා කියලා ඔෆර්ස්. මට පුළුවන් ද බයර්ට කියන්න ඔයා මේ රික්වයර්මන්ට් මෙට් කරේ නෑ ඒකින්ද මේ ඔෆර් එක ගන්න විදියක් නෑ කියලා ඒජන්ට් කෙනෙක්. ඔව් ඔයාලට කියන්න පුළුවන්. දැන් මොකද ඒජන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔෆර් එකක් රිෆියුස් කරන්න බෑ. ලක්ෂ 9ක් ඉල්ලන ගේට කවුරු හරි ඇවිල්ලා ලක්ෂ 5ක ඔෆර් එකක් දාන්න ඕනේ කිව්වොත් ඒකත් ගන්න ඕනේ. අරන් ගිහලා ඒක ප්‍රසන්ට් කරන්න ඕනේ ඕනට. මොකද ඕනගේ තමයි කැමැත්ත අකමැත්ත තියෙන්නේ මේක රිජෙක්ට් කරන එක. හැබැයි අර වගේ සිටුේෂන් එකකදී ඕන ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා නම් ඒජන්ට් මට මේ ගේන්න එපා ඔෆර්ස් 750ට වඩා අඩුවෙන් කියන එක. එහෙම වුණොත් බය කෙනෙක් දාන්න ගියොත් ඒ වගේ ඔෆර් එකක් අඩුවෙන් අපිට කෙලිම කියන්න වෙන්නේ මගේ ඕනගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල හැටියට මේ ඔෆර් එක මට ගන්න බෑ. ඔය 750ට වැඩියෙන් ඔෆර් කරොත් විතරයි මට ඒක අරන් ගිහලා ප්‍රසන්ට් කරන්න පුළුවන් වෙන්නේ. පුළුවන් ඕනට කියලා. හරි. එතකොට මේ ප්‍රොසීජර් එක ඇතුලේ ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් තියෙන ප්‍රොපර්ටි එකක් මම බය කෙනෙක් විදියට මම කොහොමද ඒක අප්‍රෝච් කරන්නේ? දැන් මෙහෙමයි. ඔයා බය කෙනෙක් විදියට දැන් විශේෂයෙන් ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් කියලා ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල දැක්කොත් මේකේ ප්‍රයිස් එක දැනගන්න තියෙන හොඳම දේ තමයි ෆෝන් එකෙන් ගත්ත කෝල් එක දුන්න ඒජන්ට් ආලි වෙරලා මොකද්ද ඕනගේ එක්ස්පෙක්ටේෂන් එක. එතකොට ඕන දෙනවා ප්‍රයිස් මේ ඒජන්ට් දෙනවා ප්‍රයිස් රේන්ජ් එක. එහෙම නැත්නම් දැන් හුඟක් වෙලාවට සර්ච් රේන්ජ් එකෙන් චෙක් කරන්න පුළුවන්.
දැන් මේ ට්‍රේඩ්මී හරි වන් රූෆ් හරි realestate.co හරි ඕනම සයිට් එක සර්ච් රේන්ජ් එක දැන් මම චෙක් කරන්න පුළුවන්. ඔව්. එතකොට මේ සර්ච් රේන්ජ් එක කියන එක ඕනගේ දැන් ලීගැලිටි එක නීතිමය තත්ත්වය ඕනගේ එක්ස්පෙක්ටේෂන්ස් මැච් වෙන සර්ච් රේන්ජ් එකක් තියෙන්න ඕනේ. ඒකට අඩුවෙන් දාන්න බෑ මේ වැඩිපුර මිනිස්සු ගෙන්න ගන්න කියලා. ඒක තමයි නීතිය. එහෙම කරන අය ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි දාන හැම එකම ඒ සර්ච් රේන්ජ් එකේ එක්ස්පෙක්ටේෂන්ස් මැච් වෙනවා. මැච් වෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා බලලා ඕපන් නෝම් එකකට ගිහිල්ලා ගෙදර බලලා ගෙදරට කැමති නම් ඊට පස්සේ ප්‍රයිස් එක ගැන කතා කරන්න පුළුවන් ඒජන්ට් එක්ක. අනිවාර්යයෙන්ම. එතකොට මේ ඒජන්ට් ප්‍රයිස් රේන්ජ් එක දැන් අපි ඔය ට්‍රේඩ්මී වගේ ප්ලැට්ෆෝම් එකකුණත් සෙටප් කරන්නේ ඕනගේ ඇප්‍රූවල් එකත් එක්ක. ඔව්. ඒ ඕන අපිට දෙන ඉන්ඩිකේෂන් තමයි මේ ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඔයා සර්ච් කරාම ට්‍රේඩ්මී or whatever the platform you using. එතකොට ඔයාට ඒ රේන්ජ් එකේ තියෙන ප්‍රොපර්ටිස් ටික තමයි හම්බ වෙන්නේ ෆිල්ටර් වෙලා. දැන් උදාහරණයකට මේ දැන් චුට්ටකට ඉස්සෙල්ලා මේකට එන්න කලින් මම ෆෝන් කන්වර්සේෂන් එකේ හිටිය එක වෙන්න කෙනෙක් එක්ක එයාගේ ප්‍රයිස් එක එයා අඩු කරා. ඒක අඩු කරාට පස්සේ එයාට ඊමේල් එකක් ඇවිල්ලා එයාගෙන් ඒක ඊමේල් කන්ෆර්ම් කරගෙන මොකද ඒක අපි කතා කරපු පළියට අපිට වෙනස් කරන්නත් බෑ. අපි ඒක ඇත්තටම ඉන් රයිටින් ගන්නවා දැන් ඕන කැමති මේක වෙනස් කරන්න කියලා. ඊට පස්සේ තමයි අපි ඔක්කොම ඔන්ලයින් සයිට්ස් වල වෙනස් කරන්නේ. අනිවාර්යයෙන්. මම හිතන්නේ තවත් හේතුවක් තමයි ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් වලට යන්න ඕනර්ස්ලා මේ මාකට් ඉන්ඩිකේෂන් එකක් ගන්න. මුල් සති දෙකේදී අපි කැම්පේන් එක රන් කරනකොට අපි ෆීඩ්බැක් එකක් ගන්නවානේ අපේට එන බයස්ලාගෙන්. ඉතින් එතකොට අපිට ඉන්ඩිකේෂන් එකක් එනවා මාකට් එකෙන් මොකද්ද මේ ප්‍රොපර්ටියට තියෙන ෆීඩ්බැක් එක කියන එක. මොකද ඒක ඇත්තටම සමහරක් වෙලාවට සමහරක් ඕනර්ස්ලාට වටිනවා ඒක තීරණය කරගන්න. මොකද සමහරක් තැන්වලදී දැන් එක ප්‍රොපර්ටි එකක් අපි දැන් කතා කරනවා මාකට් කරන්න ඒක ඇවිල්ලා පවර් ඔෆ් ඇටර්නි එකකින් දෙන්නේ. ඒකෙදි සිනාරියෝ එක ඕන ඇත්තටම කැපැසිටි එක නැහැ ඒක අපිට එක්ක ලිස්ට් කරන්න. එතකොට ඒ ඇටර්නි එක තියෙන කෙනා රෙස්පොන්සිබල් අනිත් අය හැමෝටම. එතකොට ඒගොල්ලෝ මේ ඔක්කොම ඉන්ෆෝමේෂන් ගන්න ඕනේ ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මාකට් එකේ තියෙන වැඩිම ප්‍රයිස් එක ගන්න. එතකොට ඒ වගේ තැන්වලදී මුගක් වෙලාවට සමහරක් වෙලාවට අපි ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් ගියලා අපි ඔක්කොම ඕපර්ස් එන්න වෙල්කම් කරනවා. එහෙම නැත්නම් ඒ සමහරක් වෙලාවට සෙට් ඩේට් වගේ දේවල් වලට යනවා. ඔක්ෂන් ප්‍රොපර්ටි ගන්න නෙමෙයි නම් ඒ අර මාකට් එකෙන් ෆීඩ්බැක් එකක් අරගෙන තමයි ඕන ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්න අන්තිමට. හරියට හරි. ඉතින් එහෙනම් මං හිතන්නේ ප්‍රයිස් බයි නෙගෝෂියේෂන් ගැන අපි අයිඩියා එකක් දුන්නා. මොකද්ද මේ කියන එක. ඕන වෙලාවක ඒජන්ට් කෙනෙක්ට කෝල් කරලා ඒ ලිස්ටින් එකට අදාළ ඒජන්ට් කෝල් කරලා ඔයාට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් මේ වගේ ලිස්ටින් එකකින්. හරි. ඊගාවට අපි යන්නේ ඊගාව එපිසෝඩ් එකේදී එපිසෝඩ් 4දී අපි කතා කරන්නේ ඔක්ෂන් සහ සෙට් ඩේට් ඔෆ් සේල් කියන මෙතඩ් එක කියන්නේ. මෙතඩ් එක කියන්නේ ඔක්ෂන් සෙට් ඩේට් ඔෆ් සේල්ස්. එතකොට හැම જાතියෙම සෙට් ඩේට් ඔෆ් සේල්ස් කියන ඔක්ෂන්ස්. එතකොට ගියාට පස්සේ සෙට් ඩේට් ඔෆ් සේල්ස් නැත්නම් ඩෙඩ්ලයින් ට්‍රීටීස් එහෙම නැත්නම් ටෙන්ඩර්ස් මේ කියන්නේ මොනවද කියන එක අපි ඊළඟ එපිසෝඩ් එකේ කතා කරමු. මොකද ඔක්ෂන්ස් ගැන තමයි අපිට හුඟක්ම කතා කරන්න තියෙන්නේ. හුඟක් අයට පළපුරුද්දක් නැහැ ඔක්ෂන්ස් වලට ගිහිල්ලා. ඔක්ෂන් එක මොකද වෙන්නේ කියන එක. ඒ අනිත් එක කොහොමද ඔක්ෂන් එකට ප්‍රිපෙයාර් වෙන්නේ කියන එක. එක්සැක්ට්ලි. මේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම බලන්න ඕනේ ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන කතා කරන්න පුළුවන් අපිට වෙනමම එපිසෝඩ් එක. මොකද ඒකට ටිකක් කාලයක් ඕන වෙනවා ඔක්ෂන්ස් විතරක් ගැන කතා කරන්න. අනිවාර්යෙන්. එහෙනම් අපි 4 වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. See ya.